2025 12 ඉතින් අපි සේරම ගියේ මෝටර් බයික් වල. මාතෝන ඩිස්කවරි පදිනවා යාළුවනේ. යාළුවනේ බතලි පොල්ල තිබ්බා. අපි එක જાති කෑම જાති ගොඩක් කෑවා. සල්ලි වලට ඔට්ටු වැල්ලුවා. තව සල්ලි වලට ටිනුත් කෙඩුවා. නා පාලිත ඇරියා බෝල් පාරක් මාට අදිරි. ඉතින් මේක තමයි අපි අලුත් කඩේ ගියපු කතාව. යෝ වීඩියෝ කරලා තන්දුරි කමුද නොදා බරබරේ. ඉතින් අපි රෑ 7:30ට වගේ යන්න ප්ලෑන් කරපු නිසා මායි කවිෂු ටක් ගාලින් ලෑස්ති වුණා. යාළුවනේ කාපේරිය ලෑස්ති වෙනවා. උට හෙඩ්සෙට් එකක් හම්බෙලා කොහෙන්ද? යාළුවනේ අනිත් උන් ටිකක් ආවා. හරසාවා. හෙඩ් ඔෆිස් එක ගත්තා. සුපර්වයිසර් ගන්න ඔල රිසල්ට් එකට බලන්න ඒක යන්නේ නැද්ද අරකට? ඔය ඉන්නේ සුපර්වයිසර් කෙනෙක්. පාඩි කීයද? පඩි ලස්සේ. මනත් එකක් බලපන්. මේ තව එකක් තියෙනවා ඒක බලන්න. මේ අතු ගානේ. අතු ගාපන් උඹ. ඉන්නේ බොඩියට එන්නේ නැද්ද ඌ බෑග් වල. මේ මොප් කරන ගන්න නැද්ද බාඩුව දාන්න. වැඩි එකක් කියලා මුට අතු ගන්න දෙයිද දන්නේ. ඉතින් සේරම කොල්ලෝ ටික ආපු නිසා අපි සේරම බයික් ටික එළියට දාලා අලුත් කඩේ හොයාගෙන යන්නයි හදන්නේ. ඒ බයිකේ අතුරු කොහෙද? අනේ මේ හපන්කො දැන් උඹලා යන්න දන්නවද? මන් දන්නේ. මන් නම් දන්නේ නැහැ. හරියයි මදුෂ දන්නවා. මදුස උඹ දන්නවනේ අලුත් කඩේ යන්න. මැප් එක දාගන්නේ. ආ මාරු යන්න. මම යන්න දෙද. මාසෝන අපිව රැට අරන් ගිහලා 12 පවුරා ගෙදර ඉති ගහයිද දන්නේ මාසෝන. 12 පැන්න ඕක නගින්න එපා කවුරු. 12 පැන්නා මාසෝනගේ බයික් එක යන එකට මාසෝන ගන්නවා. යාළුවනේ බතලි පොල්ල තිබ්බා. ඒ පොල් එකනේ පොල්ල තිබ්බා යාළුවනේ අපි යනවා. යාළුවනේ මේ ඉන්නේ ජුණ්ඩාවා. ළඟ පේන්නේ නැහැ දුර ඇහෙන්නේ නැහැ යාළුවනේ. යාළුවනේ ඔය පේන එකයි ඉන්නේ. ඌ 500ක තෙල් ගහනවා. ඌ 1500 ගෙනල්ලා තින්නේ. 1000ක ඌ අලුත් කඩෙන් ගිහලා කන්න බලන් ඉන්නේ. උට කෑල්ලක් ඉන්නින්ද ඌ ෆොටෝ ගන්නවා දැන්. කෑල්ලට වෙන්නේ ස්ටේටස් දාන්න. අපිට කෑල්ල නැතිද අපි ෆොටෝ ගහලා දෙනවා. අර ෆොටෝ එකක් ගන්න ගියා මූ ගෙනල්ලා මුගේ වන්ටිය මෙතෙන් තිබ්බා. යාළුවෝ ඒක තමයි පරේ අයින් යන්. අර ෆොටෝ එකක් ගන්න අර නැවත් යෝදනේ. මේක ඇවිල්ලා මේ මෙරින් ඩ්‍රයිව් එකේ පාරවල් පලන එකක් දැකලා ඇති කට්ටිය. බලනවත් ඔය පුග. පුග්ගැඩි පලන මම තමයි මහ පග්ගැඩියා. කවිස් කෝල් කර ඊවි දකුණට දාන්න කිව්වොත් දකුණට දාන්න කිව්ව කොහෙන්ද මේ මෙතන ඉන්නේ මැප් එක බලන් ඇවිල්ලත් මටයි හර්ෂයට පාර වැරදුණා. පිටිපස්සට දාමුද එන්නේ ඔතන නවත්තලා ඉස්සරහ නවත්තලා ෂේප් එක පිටිපස්සේ ඇදලා ගා. යාළුවනේ පාර වැටුණා අපිට. ඉතින් අපි ෂේප් එකේ මාසෝනවත් ළඟට ගෙන්න ගත්තා. දැන් දෙගොල්ලන්ට පුළුවන් එකට පාර හොයන් යන්න. දෙනාට පාඩි උන්ටත් එන්න කියන් එන්න කියන් දකුණට දාන්න කිව්වනේ අරු. දකුණට දාන්න කිව්වනේ. ලිබර්ටි එකට තොපිනේ බලන්න. නෑ ඉතින් දකුණට දාන්න කිව්වේ බං. ඇයි මම උඹට කිව්වේ අරු කවිස් බාන්න ඌ දැක්කේ නෑ ඌ. ලොකු බංගලාවක් තියෙනවා ඉස්සරහේ. අපි දැන් අලුත් කඩේට ඇවිත් එක බයික් එකකට රුපියල් 100 ගාන ගෙවලා පාකින් කළා. ඔව්. යාළුවනේ අපි සේරම පාක් කරා බයික් ටික. ආරස්සාවට කොල්ලෝ ඉන්න බයින්න දෙයක් නැහැ.
එන්න දෙන්නේ නවත්තනවා නම් මෙතනින් නවත්තන්න ලස්සයක් විතර මේක බලනවා මං කියන්නම් ඒක නෙමෙයි. ඔයාලා මීටරද මම මගේ බයික් එකේ හැමතිස්සෙම පදින්නේ නැති හේතුව. මීටර නම් කමෙන්ට් එකක් දාන්න. ඔය හෙල්මට් එක ගාලා අරන් හෙල්මට් එක දාන් ඉන්නවා. මං අරුට කෝ ලස්සයක් විතර බලනවා කියලා මේක ලස්සයක් විතර බලනවා. මේ අපි අලුත් කඩේට ආවා. මේකලු මේ අලුත් කඩේ මෙතන මේ පොඩි පොඩි කඩ කොටක් තියෙනවා. මේක කියන්නේ මේ අලුත් කඩේ. පරණ කඩනේ බස්. පරණ කඩ කොටක් තියෙනවා මේ ආප්ප කඩ මේ ඉව තියෙනවා. ටිකට් ගන්න එක නම් බොරුවක්. ඔව් මේ ටිකට් ගන්න එක නම් බොරුවක්. අපිට රැවටුණා. ඔව් අපි ටිකට් ගත්තේ මේ එහෙම ටිකට් ගන්න ඕනේ ඉඳලා නෙමෙයි. තරම් බයිසිකල් ටිකක් ගනිද්ද. ඔව් ටිකට් උත්තරම් බයිසිකල් ටිකක් නැතුනොත් තමයි යාළුවෝ. අලුත් කඩේ බහලා ඉන්නේ මාසෝනා ජුණ්ඩාවත් යනවා බඩීස් මෙතන පාර දෙපැත්තෙම එක එක ජාතියේ කඩවල් ගොඩක් තියෙනවා. ඉතින් අපි මුලින් ඉඳන් අගටම බලන් ගියා මොනවාද මෙතන තියෙන ෆුඩ් අයිටම්ස් කියලා. එකම ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්නේ නැතුව channel එක subscribe කරලා නැත්නම් subscribe කරපල්ලා. බෙල් එකත් ඔබපන්. ගාරුණි ටික දානවා. යනවා. ආද ගන්න කියලා අපි මේ මුලින් ඉඳන්ම බලාගෙන යනවා. තාම සෙට් වෙන එකක් සෙට් උන්නේ නැහැ. කොල්ලොන්ට මෙනු එකක් දික් කළා. අරෙන් දුම දාන්නේ. හා. මදුස කල්පනා කරනවා 1000න් මේ ඔක්කොම කන්න පුළුවන්ද කියලා. සල්ලි නැතුව නෙමෙයි මේ රුපියල් 1000ට කොච්චර කන්න පුළුවන්ද කියලා අපි එක්ස්පෙරිමන්ට් එකක් කරන්න ඇත්තටම කිව්වා. අපි නෙවෙයි මදුස ඇත්තටම කියලා නම් මදුස තමයි එක්ස්පෙරිමන්ට් එක කරන්න මෙන්න මෙයා. ඔව් ආරු හන්දිලා. අපි කට්ටිය මුලින්ම try කරේ මෙන්න මෙතන තියෙන ස්මෝක් බයිට් කියන එක. ඒක නම් ඇවිල්ලා වෙනම ආතරලයක් හොඳයි. ඔබ කටට දාගෙන කට ගැවුවම දතෙන් දුම දායිව. යාළුවනේ මේ අවුරුදු ගානක් තිස්සේ දත දාගෙන ලිස්ට් එකේ ඉන්නේ මේ අනුරගේ ආණ්ඩුවෙන් හරි දත දාගන්නව බලන්න. වාසනාව ඔබ. ඔගේ නම්බරේ යාළුවනේ 50773. රෙම්මෙන් නෙමෙයි. ඇත්ත යකෝ. ඕනික ළමිස්සි එක්ක වගේ නෙව. අන්න ඔය ඩයල් එක හොඳට මතක තියාගන්න. කෙලි අරගෙන යකුත් පිළියෙල ආවා. ඇගිලි කන්නේ. अंकल अभी आना යාළුවනේ පාකිස්තාන් කාර් එකක් හම්බුණා. අපි සෙට් එකේ ඊළඟට try කරේ පානිපූරි. चॉकलेट देना मैं चॉकलेट है केली खाया है केली इंडियन है आई कलर रेगुलर है මේ සේරම ලියන 500. මේ එතන තියෙනවා හතම 500. අටක් 500. එක ගන්න යාළුවෝ සේරම මේ පාට මුවර බ්ලො 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 ගානේ ගානේමු. යාළුවනේ මුලින්ම ජුණ්ඩාව ගත්තා. ජුණ්ඩාව රස බලන්න කියන්නේ ජුණ්ඩාව රස බලපන්. ජුණ්ඩාව රස බලන්න. කො මෝඩ වෙන්නම.
එකම කටේ ඔබා ගත්ත බාගේ බාගේ කරන්නේ. පුරුදු ඉප. අන්න රුත් කනවා. ඉතින් හර්ෂය මුලින්ම රසයි වගේ රියක්ෂන් එකක් දුන්නට අපිට ටික වෙලාවකින් බලා ගන්න පුළුවන් උගේ ඇත්තම රියක්ෂන් එක. මොහමද් තාත්තේ. මුං එක්ක බෑව. අපි ඊළඟට try කරේ මෙතන තියෙන එක එක වර්ගයේ බන් වර්ග. යාළුවනේ අපි මෙනු එක බලන්න ආවා. මෙන්න තියෙන සුපිරි මෙනු එකක්. ඇත්තනම කිව්වොත් මෙනු එක බලන මුවාවෙන් අපි ඉඳ ගන්න ආවේ මෙතන. අපි කපටි කපට මෙනු එක බලන මුවාවෙන් ඉඳ ගන්න ආවේ. කාටවත් නොන්ඩි නෑ. අපෝ තන්දූරි ක්‍රිස්පි ස්පයිසි තන්දූරි එක මට හැම જાතියෙම තියෙනවා. මට පුදුමයි ඌ මෙනු එක ඉංග්‍රීසියෙන් කිව්වේ කොහොමද කියලා. ඔය ඇටන එන්ඩ එප වැඩපොරට මං අනිවාර්යෙන් ගාලා තමයි ඔයාව යවනවා පුළුවන් ඇට වරෙන් බං යාළුවනේ යාළුවෝ සේරම ගියා සල්ලි දීලා ගන්න බඩු ගන්න ගියා පඩ් ගන්න ගියා මං තනි වුණා දුණ්ඩාව එක්ක දැන් දුණ්ඩාව ඉන්නවා මේ මිලිටරි ජුන්ටාවක් විසින් යාළුවනේ මූ මේ 100ක් දාලා ඔක්කොම ගන්න යන්නේ පාඩුවේ තියපන් හරි මරයි අපිට පොඩ්ඩක් දිහා රසම යන්න. ඕවට කියන්නේ මචං ත්‍රිසංගඩ කියලා. මේ තියෙන යාළුවනේ ග්‍රිල් එක. පොඩ්ඩක් දුන්නම සේරම කන්න යනවා. ඇත්තටම මෙතන තියෙන බන් ටික නම් මාරම රසයි. මොකද අපි රසයි නම් රසයි කියනවා රස නැත්තම් මෙලෝ රහන්න නැහැ කියලා ඒක එහෙමම කියලා දානවා. යාළුවනේ කට්ටිය මොන හරි දැන් බොන්න හදන්නේ. කට්ටිය මොන හරි බොන්න හදන්නේ. අයිස් මයිලෝ තියෙනවා, කඩුඩ තියෙනවා. මේ කට්ටිය සල්ලි එකතු කරනකොට දැන් මාරු දීලා මගේ ළඟ මාරු නැති නිසා නැති. 200 අක්කා. යාළුවනේ අපේ අම්මා නිතරම කිව්වේ යාළුවා ආශ්‍රය කරන්න එපා සල්ලි තියෙන යාළුවා ආශ්‍රය කරන්න කියලා. මේ සල්ලි තියෙන යාළුවා අපි. ඌ අපි ඔක්කොම ගත්තා. අනේ මෙන්න මේක බොරු කියන හැටි. දාකොලයක් තියෙනවා. උඩ මේ ගිය පාර සූවියක් දුට සමෘද්ධිය හම්බුණා මේ පාර අස්සසුම හම්බුණා. මට ඉන්නේ ඔක්කොම සල්ලි තියෙන යාළුවෝ. තේනවනේ. යාළුවනේ බය වෙන්න දෙයක් නැහැ. බාවුණු මට අරන් දෙනවා කිව්වා. මං ආශ්‍රය කරන්නේ සල්ලි තියෙන යාළුවෝ. ඔබ දාන්නේ හොඳ වීඩියෝ එකක දෙමළ අය ඉන්නනේ. ඔබ කට් කරපම.
ඉතින් බඩිස් මෙතන තියෙන ඩ්‍රින්ක් අයිටම්ස් 3ක් විතර අපි try කරලා බලලා ඒවා නම් කියලා වැඩක් නෑ සුපිරියා. යාළුවනේ මේ මම හොල්මනක් වගේ මේ පස්සේ එනවා. ඒ දැනුත් ඇවිල්ලා උදේ. ඕන්න නැති මගුල්. බඩිස් දැන් අපි කොත්තු ගන්න යන්නේ. තේරම දේවල් try කරා. තව පොඩි දේවල් දෙක තුනක් තියෙනවා try කරන්න. කොත්තු කාලා ඇවිල්ලා බලමු ඉතුරු ටික try කරලා මොන කඩේද කොත්තු ගන්න කියලා කල්පනා කරනවා. අපි ඉතින් ඊළඟට කොත්තු කන්න ගියේ මෙන්න මේ ලව් කුකින් කියන රෙස්ටුරන්ට් එකට. යාළුවනේ අපි කොහොමද තාම කොත්තුවනේ අපි කොත්තු මේ බිරියානිය ගේන්න කියලා යවුවේ මූ ඕඩර් එක කියලා තියෙන්නේ කස්ටමර් කෙනෙක්ට දුක තාම නෑ යාළුවනේ මූ ඕඩර් එක කස්ටමර් කෙනෙක්ට කියලා තියෙන්නේ එනවනේ මූගේ මූණ කපටි මූණ බට විහිළුවක් මේක. විහිළු නොකර අහගන්න. ඇත්ත එකක් ඇත්ත රියක්ෂන් එක කී කරා ෆේක් නෙවෙයි මගම මේකෙන් අපි කාලා එළියට බහිද්දිම මේ කාඩේ අයිතිකාර අංකල් ඇවිල්ලා අපිට කිව්වා ටිකක් අමුතු විදිහේ කතාවක්. ටිකේ දානකොට කියන මේම යුත් තණ්ඩ මේ වන් සයිඩ් ලව් ඔක්කොම ටූ සයිඩ් වල ගිහලා කියන. වන් සයිඩ් ලව් ඔක්කොම අපේ කරේ කෑවොත් වන් සයිඩ් ලව් thank you විහාර thank you මම කියන දෙයක් තියෙනවා අල්ලපන් තාකලයා කොත්තුවර පස්සේ මම කාපු ජරාම කොත්තු අපිත් මුලදී hina වෙලා මේකට වීඩියෝවක් කියලා මෑන්ට පාර දිගේ බැන බැන ආවට අපිට පහුවදා දැනගන්න ලැබුණා අපේ ජුන්ඩා වගේ one side love එක two side වෙලා කියලා. A few moments later මේ අර ගෑර කොකටුව එක්ක සෙට් වෙලා වගේ දැනගත්තද? ඉන්ස්ටා එකේ ස්ටෝරියක් දාලා තිබ්බ කියහන්කෝ. සීරමන්ලා දැනගත්තද? අර කෑ කිව්වා තා ඇත්තද කොයිද බං? අලල් දාන්න. one side එක two side දුනා තමයි. අලල් දාන්න කිව්වා නේද? බඩු විකාලේ උරාලා නියවලින් ඇසුගුල්ලා දිව ඇට පහළට පැති පැති ගන්නේ. බබුහාරා හද මිරිකා කිස මත කසලා ගිනිහියෙන් විද හිස අවුලන්නේ. මායා එනවා ගඳු බඩිස් කොල්ලොක්කම යන්නේ හදන්නේ දැන් අපි යනවා ගෝල් ෆේස් එකට මං ඇත්තටම පුදුම වුණා මොකද අපේ බයික් ටික තිබ්බ දැනම තියෙනවා අපි ඇත්තටම පුදුම වෙනයි 100ක් දුන්නට පාඩු නැහැ ඌ බයික් ටික පරිස්සම් කරලා ඌත් පරිස්සම් වෙලා ඌ හොයාගන්නවත් නැහැ hina වෙන්න දෙයක් නෙමෙයි මේක තමයි සංසාර ණය ගනුදෙනු මම මේ විදිහට කතා කරාට ඇත්තටමයි පස්සේ දැක්කේ මිනිහ ඇත්තටම ඉන්නවා හොඳේ. යාළුවනේ තරතේ ඉන්න 100ට පාඩු නැහැ මෑන් ඉන්නවා මෑන් බොරු නෙමෙයි කරේ මෑන් ඇත්තටම ඉන්නවා ඇත්තටම ඔය බයික් ටික බලාගෙන මේ බෙත්ලේන හදලා තියෙනවා අපි ඔක්කොම සූපර් බෙත්ලේන ඒ බෙද්ද මෙද්දව එස් මෙත් නෙමෙයි බං බෙත්ලේන බෙත් නේ ඇයි බෙත් කියන්නේ හැමතැනම නත්තල් ගස් තියෙනවා මෙහෙට නිකන් ක්‍රිස්මස් වගේ අතර නත්තල් ගස් තියෙනවා ෆෝන් එක කරනවා යාළුවනේ ඌ කැලලට උඹ මැසේජ් එක දානවා
ඊස් කොල්ලෝ ටික වලලු දාන්න යන්නේ මෙතන ඔට්ටුවට වලලු දානවා මේ දාන්න යන්නේ කොල්ලෝ තේර වලලු දාන්න යන්නේ සල්ලි වලට කවුද දාන්නේ අපි නාටක් මැජික් වගේ අලුත් වැඩක් පෙන්නුවා බලන්න දකින අයට පුදුම හිතෙනවා අය වෙන්න දෙයක් නෑ අපට සල්ලි ඕනේ නෑ එහෙන් මැජික් මෙහෙන් මැජික් ඉතින් ඊළඟට මට හම්බුණා මටම කියලා හදාපු සුගිරිම ජාතියේ සෙල්ලම. ඉතින් අර කැට දාලේ වෙලා වැඩි දඩුද කියන්නේ. කොහොම හරි මට පුළුවන් වුණා 100ක් අරගෙන ගිහිල්ලා මේක 6 ගුණයක් විතර වැඩි කරගන්න. පාලිතර 100ක් මන් දුන්නා මේ මෙතන මේ තේරම මේවට කෝපටික් කඩන්න මේ නෑ යටම ටින් එක දෙන්න මේ උඹ සේරම කඩලා දින්නොත් භාගයක් මට භාගයක් උඹට එකක් අක්කා වැට්ටුවේ නැතුව තායි මට 100 උනේ ඕ මා ගොඩ් සේරම කැඩුට්ටුද උට 2000 දෙනවලු 2000න් කෑල්ලට චොක්ලට් එකක් අරන් දෙන්න ඉන්නේ කෑල්ලට චොක්ලට් එක ගන්න 2000 හම්බෙයිද නැත්තම් මගේ 100 දෙන්න වෙයිද යාළුවනේ ටින් සේරම හදලා දෙනවා නා පාලිත හැරියා බෝල් පාරක් මට අදිරි යාළුවනේ යට ටික විතරයි ඉතුරු නා පාලිත හැරියා තිය දීපන් ආයි තිය දීපන් යන්න දෙන්න තිය දීපන් ඉතින් බඩීස් තවත් මේ වගේ අලුත් ආතල් වීඩියෝ එකකින් හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නෙම කිව්වා. රම්බර කියපන් උඹේ නොම්බරේ තන්දුරි කමුද නොදා බරබරේ